Hi guys, welcome to my YouTube channel. මම මේ වීඩියෝ එක කරන්නේ අද සිංහලෙන්. මම මේ කලින් උදේ වීඩියෝ කරා. මගේ voice එක mute කරලා තිබ්බා. So okay, I'm doing it again. හරිද? මම මේක සිංහලෙන් කරනවා. මගේ සමහර තැන්වලදී English mix වෙනවා. මොකද මම ගොඩක් English සිංහල use කරනවා අඩුයි, right? So ඒක නිසා but මම මේ වීඩියෝ එක කරන්නේ මට සිංහල කියවන්න පුළුවන් මට කතා කරන්න පුළුවන් disclaimer surprise so you can ඔයාලට comment කරන්න පුළුවන් සිංහලෙන් මට ප්‍රශ්න නැහැ මම කියවලා ඔයාලට respond කරන්න පුළුවන් මම මේ වීඩියෝ කරන්නේ English ඔයාලට fluent වෙන්න ඕන නම් මගේ tips මොනවද කියන එක හරිද මම මේක කරන්නේ මම දැකලා තියෙනවා ගොඩක් TikTok වල උනත් මේගොල්ලෝ promote කරනවා 6 month 3 month courses දැන් ගොඩක් අයවට ගෙවලා එහෙම යනවා and සමහර වෙලාවට ගොඩක් අයට progress එකක් නැහැ progress එකක් තියෙනකොටත් මේගොල්ලෝ clips එහෙම දානකොට මම දැකලා තියෙනවා ඒගොල්ලෝ promote කරන clips දානකොට මම දැකලා තියෙනවා ලොකු issue එකක් so let's get started so මම මේ videos බලනකොට මේගොල්ලෝගේ feedback loop videos බලනකොට මම ගොඩාක් දකින්න දෙයක් තමයි ඒගොල්ලෝගේ pace එක. ඒ කියන්නේ කතා කරන විලාසය කතා කරන like speed එකයි right and ගොඩාක් වෙලාවට යාළුවා මාර හයියෙන් කතා කරන්න ගන්නවා right and මම දැකලා තියෙනවා ගොඩක් අය and usually and කියන එක කියනවා. දැන් ඔයාලට සිංහල අන්තර කතා කරන්න පුළුවන් කියනකොට මේක තමිල් නම් ඔයා තමිල් කතා කරන්න පුළුවන් නම් ඔයා සිංහලෙන් කතා කරන එකේ ඉංග්‍රීසි වලින් කතා කරන වීඩියෝස් දෙකක් දෙපැත්තට දැම්මොත් ඔයාලට තේරෙයි. ඔයා සිංහලෙන් කතා කරනකොට and අයියෝ usually කියන ඒවාට සිංහල වචන ඒ කියන්නේ replace කරලා එහෙම කතා කරන්නේ නැහැ. right? ඒ වගේ කියලා කියන්නේ නැහැ. මොකද ඔයාලට සිංහල fluent. හැබැයි ඉංග්‍රීසි අර මාස 3න් 6න් කරන කට්ටිය මම කියන්නේ ඒව නරකයිවත් මම මේ මුකුත් යාළුවා බිස්නස් කරන්න හදනවත් නෙමෙයි but I'm saying මම ඔයාලට කියන්නේ ඒගොල්ලෝගේ pace එක බැලුවොත් එයාලා ගොඩක් nervous ඒවා කියද්දි right එතකොට අපි දැනගන්න ඕනේ ඉංග්‍රීසි කතා කරනවා කියන එකටයි confidence කියන එකයි personality කියන එකයි I think you should link it all together. ඒ කියන්නේ තුනම එකතු කරලා තමයි ඔයාගේ ඉංග්‍රීසි කතා කරන්න එක ඉගෙන ගන්න ඕනේ right not just කතා කරන එක නෙමෙයි right මොකද ඔයාගේ grammar කොච්චර හැදුනත් ඔය පොත්වල කොච්චර I have කියලා ඉස්කෝලේදී ලිව්වත් ඔයාට fluency වල issue එකක් නම් තියෙනවා. ඔයාට ගොඩක් කතා කරන්න බැරි ප්‍රශ්නයක් නම් තියෙන්නේ. එහෙනම් ඔයා improve කරන්න ඕනේ grammar නෙමෙයි ඔයාගේ personality එක confidence එකයි. මොකද මේ ළමයි මේගොල්ලෝ මේක ආයෙ return දෙද්දී confidence නැතුව තමයි කතා කරන්නේ. ගොඩක් අයට confidence එක තිබ්බත් ඒ බලාගෙන ඉන්න කෙනා ඒ වෙලාවට ගොඩක් අයට එයාලගේ recap වලින් එයාලගේම සර්ලයි මොකද එයාලා business එක promote කරන්නේ. හැබැයි එහෙම නැතුව visa officer කෙනෙක් හරි මන් දන්නේ කාට officer කෙනෙක් ඉස්සරහා හරි lecture panel එකක ඉස්සරහා හරි presentation එකක් කරනකොට ඔයාගේ stagnancy එක ඔයාගේ confidence එක නැති එක ඒ කෙනාට දැනෙනවා. ඒක නිසාම ඔයාගේ English වල issue එකක් හරි ඔයා ඉංග්‍රීසි බැරුව ඉඳලා ඉගෙන ගත්ත එක්කෙනෙක්ද කියන clue එක යනවා. ගොඩක් වෙලාවට අපි fluent වෙන්න හදන්නේ ඒක ඒගොල්ලෝ නොදැන අරින්න right ඒක I mean ඒක ගොඩක් ලොකු දෙයක්. ඔයා පස්සේ කාලෙක ඉගෙන ගත්ත කෙනෙක් නම් not saying මේ achievement එකක් නෙවෙයි කියලා දකින්න නෙමෙයි. ඒ වුණාට ඒක නම් ආයි goal එක ඔයා fluent මිනිස්සු ගොඩක් යන මිනිස්සුන්ට ඕනේ. හරි මටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන තැනට එන්නනේ right so ඒ වගේ තැනකට නම් ඔයාට එන්න ඕනේ. ඔයා මුලින්ම අතහැර ගන්නවා ඔයාට ඉංග්‍රීසි බැරි වෙච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ කලින් බැරි වෙලා හිටපු කෙනෙක් කියන එක ඔළුවෙන් අතහැර ගන්න. හරිද? ඒ කෙනා ඉන්නගේ පරණ තැන. that person is in the past. ඔයා ඒක නිසා මොකක් හරි අකර තැඩ්ඩියකට හරි ඒක නිසා ඔයා කොන් වුණා නම් ඒ වගේ දේවල් ඒක වෙනම ප්‍රශ්නයක්. but බොහෝ වෙලාවට ඔයාගේ තියෙන ඔයාට දැන් කතා කරන්න බැරි ඔයා හැමතිස්සෙම ඔයාගේ ඔළුවෙන් link කරනවා නම් ඉස්සර මට බෑ දැන් මට ඒ කියන්නේ ඔයාගේ confidence එකට ඒක link වෙනවා නම් right ඒ කියන්නේ ඉස්සර මට බෑ දැන් මට පුළුවන් මම තාම improve වෙන ගමන් ඉන්න කියන එක ඔළුවේ තියාගන්න but ඒක අඟවන්න ඕනේ නැහැ. හරිද? අනිත් එක ඔයාගේ ඔළුවට අවශ්‍ය නැහැ. right? මොකද එහෙම ඒක ඔළුවේ තියාගෙන අපි කතා කරන්න හදනකොට අපේ confidence එක ගොඩක් drop වෙන්න ගන්නවා. මොකද අපි දන්නා අපේ ඔළුවේ තියෙන යම් කිසි තැනක ඒක මට ඉස්සර කතා කරන්න බෑ. මට ඉස්සර මේක හසුරවන්න බෑ. ඒක නිසා මට මේක අමාරුයි කියන එකෙන් තමයි අරක එන්නේ. මොකද ඒක තමයි අපි සිංහල වල fluent language එකක් කතා කරද්දී ඔයාට ඒක එන්නේ නැත්තේ. මොකද ඔයා දන්නවා ඔයා පොඩි කාලේ ඉඳන් ඒක පුළුවන් කියලා. right? so
so one ඒක තමයි මගේ තියෙන ලොකුම ටිප් එක confidence build කරන්න. ඒතරේ language එක පිළිබඳව දැන් තමන්ගේ personality එක confidence එක ඒ වගේ දේවල් build කරන්න. සමහරවිට ඒ classes ඊට වඩා effective වෙයි. ඒ වගේ ඒවට යනවා නම් ඔයගේ English විතරක් try කරන්න හදන එකට වඩා English කතා කරන එකටම බැලුවොත් මගේ ටිප් එක තමයි right English කතා කරන එක නම් ඔයාගේ ප්‍රශ්න මේක ඒකට තියෙන මගේ ටිප්ස් දෙක තමයි ඔයා කැමති සින්දු ගන්න. ඔයා සිංහල හරි දෙමළ හරි සින්දු අහනවා ඒ සින්දු ගන්න. ඒ සින්දු වල වගේ තියෙන යම්කිසි genre එකක් ඒ කියන්නේ ඔයා කැමති වර්ගයක් තියෙනවානේ එක්ක love songs එක්ක ළමා ගීත එහෙම ඒකේ English versions ගන්න. ඒ සින්දුවෙන් English version එකක් ගන්න බෑ. ඒ වුණාට ඒ જાතියේ වාට ළමයි ගේව නම් එහෙම. අනික ඔයා ළමයි එක්ක ඉන්නවා වාට බෑනේ මේ full you know like rap කරපු songs එහෙම අහන්න. එතකොට ඔයාට අහන්න පුළුවන් ළමා සින්දු ළමයාත් එක්ක. ඔය parent කෙනෙක් නම් right. එහෙම කොහොම හරි සින්දු හොයාගෙන ඒව YouTube වල lyrics එක්ක search කරන්න. ඒ සින්දු හැම බොහෝ දුරට ඕනම English song එක lyrics එක ඒ videos තියෙනවා. ඊට පස්සේ සින්දු කියන්න. හයියෙන් කිව්වත් ඔයා නිකන් කියව බැලුවොත් ඒ සින්දු හැබැයි ඔයා රස විඳින සින්දුවක් වෙනවා. නිකන් පාඩමක් වෙන්න බෑ. ඔයා කැමැත්තෙන් කරන දෙයක් වෙන්න ඕනේ. right. හැමදාම ඒක කරන්න. ඔයා improve වෙනවා කියලා හිතන තාක්කල් ඒ සින්දුව කියන්න. ඒක හරි එහෙම අර genre එකකින් යන්න ඕනේ නැත්නම් ඔයා කැමති සින්දුවක් ඔයා enjoy කරන ඔය TikTok එකෙන් browse කරනවා ඔය catchy song එකක් ආවොත් ඒව දාන්න. හැබැයි ඔයා TikTok එකෙන් browse කරලා TikTok වල එහෙම algorithm එකක් තියෙනනේ. එතකොට ඔයා සාමාන්‍යයෙන් search කරන ඒව තමයි එන්නේ. ඒතර හැමතිස්සෙම බලන්නේ යම් කිසි ඕපදූප වගේ content නම් ඒව විතරයි එන්නේ. එතකොට පොඩ්ඩක් ඔයා mix එකේ බලන්න වෙන ඒවත් search කරලා එතකොට English content වලත් ඒ TikTok වල balance වෙවි එනවා. right. එතකොට ඔයාලා හොඳ songs උනත් suggest කරගන්න පුළුවන්. so මම දන්නේ ඒක ඔයාලා algorithm එක ඔයාලට ඕන විදිහට හදාගන්න. ඊට වඩා settings වලින් හදන්න පුළුවන් ක්‍රමත් ඇති. ඒ content එක එළියට ගන්න ඔයාලා සින්දු introduce කරගන්න ඕන නම් ඒ විදිහට ඒ જાතිය content එන විදිහට TikTok එක ඔයාගේ algorithm එක මේව කරගන්න. but anyway ඔයා කරන්න ඕනේ දේ තමයි YouTube වලට ගිහලා ඒ lyrics එකේ සින්දු හොයාගෙන ඔය බස් එකේ යනකොට හරි ටුක් එකේ යනකොට හරි ඔය කාර් එකේ යනකොට හරි ඒ සින්දු කියන්න. එකම සින්දුව ටිකක් අහන්න සින්දු ඉක්මනට මාරු කරන්න බෑ. මොකද සින්දුවේ lyrics වලට හොඳට පාඩම් වෙන්න ගන්නකොට ලේසියි. ඒතකොට නිකන් හොඳ playlist එකක් හදලා හොඳට සින්දුව කී වුණත් යන්න පුළුවන්. අනිත් එක තමයි films බලන්න, English movies බලන්න, subtitles එක බලන්න, film එක සම්පූර්ණයෙන් බලන්න. subtitles කියව ගන්න බැරි වුණා කියලා pause කර බලන්න එපා. එතකොට ආ bored වෙලා like ඔයා කම්මැලි හිටලා ඔයගෙන් shut down වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි film එක සම්පූර්ණයෙන් බලන්න. subtitles fully කියවන්න බැරි නම් full try කරන්න කියවන්න. එහෙම නැති වුණත් කතාව බලලා කතාවේ ඇහෙන දේවල් වලින් ඔයි බලන්න ඒ කතාව වල තේරුම් ගන්න පුළුවන්ද කියලා. පස්සේ ඔයාලට ඕන නම් Google වල ගිහිල්ලා ඔයාට තේරිච්ච එකයි ඒකේ තියෙන plot එකයි කියවලා බලන්න පුළුවන් ඒකද උනේ කියලා. right. but basically මෙතනදී ඔයාලට කරන්න මම මේක ඔයාලට කරන්න කියන්නේ fluency එක හදාගන්න කියන්නේ. මොකද මේ movies මේ songs බලනකොට ටීචර් කෙනෙක්ගෙන් ඔය course එකකට ගිහලා ගන්නකොට වඩා වෙනස් atmosphere එකක් තමයි ඔයාට එන්නේ. මොකද ඔයා ඒව අහනකොට ඔයා ඒව කියනකොට ඔයාට ඒ වචනයටත් වඩා ඔයා ඒක pronounce කරන හැටි ඒගොල්ලෝ ඒක කතා කරන හැටි යාලා ඒ වචනේ කොහොමද ඒ sentence එකට ගලප ඒ ඔක්කොම මේ movie එකකින් ওই video එකකින් එනවා right. ඔයා ටීචර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නකොට ගොඩක් වෙලා ටීචර්ගේ accent එක තමයි එන්නේ. ඒතර සමහර ටීචර්ස් වගේ accent එකේ අවුලක් තියෙනවා නම් ඒක ළමයි adapt කරන්න බලනවා. pronunciations වල issues තියෙනවා නම් ඒව එනවා. confidence වල teacher confidence එක issue එකක් තියෙනවා ඒකත් එනවා. අනිත් එක මේක ඔයාලට වෙලා තියෙනවා නම් මේවා නිකන් හදිස්සියේ ඉගෙන ගන්න හදන දෙයක් නෙමෙයි. ඔයා පොඩි කාලේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තා වගේම ඒකට කාල් දෙන්න. ඒක හිමීට කරන්න. ඒක එකපාර එක්ස්පෝස් කරලා එකපාර මාස 3න් 6න් හැමදේටම හදිස්සිය වුණොත් ඔයා ඒක ඉගෙන ගන්න නැහැ. right. so ඊට වඩා අවුරුදු 2ක් ගියත් ඔයාගේ හිමීට ඉගෙන ගත්තොත් ඒක ගොඩක් කාල ඔයත් එක්ක ලාස්ට් වෙන්න ගන්නවා. හරිද? so ඒක තමයි මගේ main 2 tips. ඒ දෙක ඔයාලා කරලා බලන්න. මට comments දානවා වගේ doubts තියෙනවා නම්. but මේක බොහෝ දුරට ඔයාලට හරියයි. it works. හරිද? it really works. ඔයා හරියට කරොත් ඔයා මේක note කරලා ඇති පොඩි ළමයින්ට ඉස්සර නම් මට මේක prove කරන්න විදියක් තිබ්බේ නැහැ. මොකද හැමෝටම YouTube බලන්න තිබ්බේ නැහැ. but දැන් ඔයා පොඩි ළමයින්ගේ ගේකට ගියොත් ඒ ළමයා consume කරන cartoon එක ඔයා බැලුවොත් English cartoons consume කරන ළමයි ඔයාලට තේරෙයි ළමයි ඉස්කෝලේ යන ඉස්සෙල්ලම මේ වචන ඉගෙනගෙන ඉවරයි right. ඒ වගේම ඔයාගේ බබා ගොඩක් ඔයාලට සිංහල නම් උගන්වන්න ඕනයි.
සිංහල කාටුන් බලන ළමෙක් නේ මට තේරෙක and දෙන්නට මික්ස් කර දෙනකොට මම දන්නේ මොකද සමහරවිට බබාලගේ ගොඩක් ඒ ලැන්ග්වේජ් මම මේ පැත්තේ කියන්නේ ගොඩක් එහෙම දන්නේ නැහැ but ලැන්ග්වේජ් එක මික්ස් වෙන එකේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් so මොකද ළමයා කන්ෆියුස් වෙන්න පුළුවන් right so එහෙම නෙමෙයි මම කියන්නේ මේක ගොඩක් වැඩි හිටිය බලන එකක් නම් ඔයා තනි කරම ඉංග්‍රීසි ඉගෙන ගන්න හදනවා නම් this is a good way to do it මම දන්නා you can even try watching Cocomelon එක කියන්නේ පොඩි ළමයිගේ content එක බලන්න පුළුවන් මොකද එයාලා ගොඩක් ABC ඉඳන්ම ඒවා ප්‍රොනවුන්ස් කරන ඒවා බබාලට උගන්වනවා so ඒ වගේ පොඩි අය content නම් බලන්න පුළුවන් මම ඒක try කරලා නැහැ හැබැයි අර සින්දුයි movies කියන එක adult කෙනෙක් විදිහට ඔය කැමතිම actress ගේ movie එකක් වුණත් බලන්න පුළුවන් එතකොට ඒක effective right ඒ වගේම මට බබාට එක ඉංග්‍රීසි උගන්වන්න ඕන නම් මේකත් හොඳ ක්‍රමයක් ඔය Cocomelon වගේ ඒවා හැබැයි again screen time කියන එක limit කරන්න ඕනේ ඒවා වෙන ප්‍රශ්න වලට මේ වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ළමයාට හැමතිස්සෙම screen time දීලා so yeah but yeah that's all I have I hope you all enjoyed my video subscribe කරන්න like කරන්න also comment කරන්න see you guys bye